හරි. හරි නේද? හරි. හැමෝටම අයිබෝවන් ළමයි. ඔන්න 27 10 month program එකේ ළමයින්ට පොඩි ස්පෙෂල් මීටින් එකක් අද කරනවා හැමෝටම. ඒ වගේම මේ ඉස්සරහට කොහොමද වැඩ පිළිවෙල සිද්ධ වෙන්නේ කියන දේ පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි අද හදන්නේ. හරි? හරි. එතකොට දැන් 27 ළමයි. කවද්ද? අගෝස්තු මාසේ දැන්. හරියට මේ විභාගයට ඔච්චරක් තියෙන දවස්. හරියටම විභාගයට මාසෙයි අවුරුද්දයි තියෙන්නේ. හරි මේ ඔයාලගේ ඊළඟ අවුරුද්ද ගත්තාම ඊළඟ අවුරුද්ද අගෝස්තු ඔයාලා මේ වගේම විභාගෙ ලියනවා. හරි. ඒතර ඔයාලා විභාගයට තියෙන්නේ කොච්චර කාලයක්ද? හරියටම ඔයාලට විභාගයට තියෙන්නේ අවුරුද්දකට ආසන්න කාලයක්. හරි. ඔයාලා විභාගෙත් අනිවාර්යෙන් 2027 අවුරුද්දේ අගෝස්තු මාසයේ තමයි පැවැත්වෙන්නේ. හරිද? 2027 අවුරුද්දේ අගෝස්තු මාසයේ තමයි ඔයාලා විභාගෙත් පැවැත්වීම සිද්ධ වෙන්නේ. හරි. ලැග් වෙන ගතියක් නැහැ නේද ළමයි? ලැග් වෙන්නේ නැහැ නේ, අවුලක් නැහැ නේ. ප්‍රශ්නයක් නැහැ නේද? දැන් ප්‍රශ්නයක් ගියොත් chat එකේ දාන්න ඈ. chat එකේ දාන්න. හරි. හරි. එතකොට හරි. ඔයාට දැන් තියෙන්නේ කොච්චර කාලයක්ද? හරියටම අවුරුද්දයි. 27 ළමයි දැන් A level කාලයට ඇවිල්ලා ඉවරලා ඔයා අවුරුද්දකට ආසන්න කාලයක් මේ විදි ගත කරලා ඉවරයි. හරි. ඔයා වැඩ කරා වෙන්න පුළුවන්, වැඩ කරේ නෑ වෙන්න පුළුවන්. නේද? ඔයා වෙන වෙන දේවල් වලට කාලය වෙන් කරා වෙන්න පුළුවන්. හරි. ඔයා ඉස්කෝලේ ගියා වෙන්න පුළුවන්, පන්ති ගියා වෙන්න පුළුවන්. ඔයා ටිකක් ඔයාගේ මේ ඔය ආරම්භක කාලේ ඉඳන් ඔය ඉතිහාසය සම්බන්ධයෙන් පොඩ්ඩක් හිතලා බලන්න. දැන් කල්පනා කරලා බලන්න. හරි ගිය දවස් ටික සම්බන්ධයෙන්. හරි. ඔයා කොහොමද වැඩ කරේ? හරි. ඔයා පන්ති වලට ගියාද? ඔයා වැඩ කරගත්තද? දැන් IT වල මං ඉල්ලන සිලබස් එක පෙන්නලා ඉවරලා අපි ඉස්සරහට යන ප්ලෑන් එක සම්බන්ධයෙන් පොඩි දැනුවත් කිරීමක් වඩ කරන්නම්. හරි. දැන් ඔයා පසුගිය කාලේ හැරිලා බලපුවාම ඔයාට නිකන් අර වැඩ කරේ නෑ 27 ළමයි එක්ක ෆිසිකල් ගැවසනින්ද කියන්නේ. යාලා ලොකු අර දැන් ස්ට්‍රෙස් එකක් නෑ තාම. අර එලා විභාගයේ ලියලා ඉවර වෙද්දි වගේ තමයි යාලට පොඩ්ඩක් මේ බර එන්න ගන්න ටික ටික දැන් අපි තමා දැන් ලියන්න ඉන්නේ. හරි. කියන්නේ මේ අගෝස්තු මාසයෙන් පස්සේ කවුද ලියන්න ඉන්නේ? ඔයාලා තමයි ලියන්න ඉන්නේ විභාගේ. හරි. ඒතර ඔයාලා ටික ටික කාලය යනවා මාස 12යි, මාස 11යි, 10යි, 9යි, 8යි, 7යි කොහොම අඩු වෙවි යනවා. ඉතින් ළමයි A level ICT කරන ළමයි පාඩම් 13ක් තියෙනවා කතා කරන්න. ඒතර මේ පාඩම් 13 පිළිවෙර ලස්සනට අපේ ප්‍රෝග්‍රෑම් එක තුළ කතා කරන් ඉන්නවා. ඒතර අපි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ගත්තාම ළමයි එකක් අපි අර ඔයාලට දැක්කදී කියනවා එකක් පුළුවන් ඔයාලට සජීවී පන්ති වලට සම්පූර්ණයෙන් වෙන්න. ඔයා සජීවී පන්ති වලටම ඇවිල්ලා ලයිව් ක්ලාසස් හරහාම මේ වැඩේ පිළිවෙල ලස්සනට කරන්න. ඒතර ඔයාලට සජීවී පන්තිට එන්න බැරි වුණත් මොනවා හේතුවක් මත මොකද කරන්න පුළුවන්? ඔයාලට පස්සේ ඒක රෙකෝඩින් එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් තව ළමයිගේ ඉල්ලීමක් පරිදි අපි ළඟ තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක තමයි ළමයි රෙකෝඩින් විතරක් දෙනවා. ඒ කියන්නේ ඔයාට රෙකෝඩින් විතරක් අරගෙන බලන්න පුළුවන්. දැන් ඔයා මේ එන ගමන් කවුරු ළමෙක් අපින් ඉල්ලුවොත් එහෙම හිතන්නකෝ එයාට මොකක් හරි ඉස්සරහට කරන්න දෙන පාඩමක රෙකෝඩින් ඉල්ල ගන්න ඕන කියලා. එයාලා රෙකෝඩින් ක්ලාස් එකකට ජොයින් වෙනකොට සම්පූර්ණ රෙකෝඩින් ආකාරයෙන් මේ පන්ති යන්නේ. ඒතර ඔයාලගේ පන්ති යන්නේ කොහොමද ළමයි? සජීවී පන්ති විදිහට. ඒතර ඔයාට සම්බන්ධ වෙන්න බැරි වුණොත් සම්බන්ධ වුණත් මොන හරි ඩවුට් එකක් තිබ්බොත් ඔයාට ඒක රෙකෝඩින් වෙබ්සයිට් එකේ අප්ලෝඩ් වෙලා තියෙනවා. හරි. අන්න එහෙම තමයි මේ ඔයාලගේ දැන් ප්‍රෝග්‍රෑම් එක යන්නේ. ඒතර ඔයාලා එනවා සතියේ දවස් අපි දැන් ගිය මාසෙත් අපේ පන්ති තිබ්බා. හරිද? දැන් මේ මාසෙ ඉඳන් අපි පිළිවෙලට ලස්සනට කරන් යනවා. හරි. සතියේ දවස් 3ම සිද්ධ වෙනවා. හරිද? මොනවා සතියේ දවස් කියන තුන අපේ ලයිව් ක්ලාස් තියෙන දවස් 3 සෙනසුරාදා, සිකුරාදා සහ අඟහරුවාදා. මොනවාද දවස් 3 ළමයි? සෙනසුරාදා ලයිව් ක්ලාස් ඔයාලට තියෙන දවස්. හරි. ලයිව් ක්ලාසස් ඔයාලට පැවැත්වෙන දවස් මොනවද ළමයි? සෙනසුරාදා තියෙනවා. සෙනසුරාදා. හරි. දැන් මම ඊළඟට මේ සබ්ජෙක්ට් එකේ දෙන පාඩම් ටිකේම අඳුන්නනවා ළමයි. ඒකින්ද ඉන්න එක අහගන්න. සෙනසුරාදා තියෙනවා. ඒ වගේම අඟහරුවාදා තියෙනවා. අඟහරුවාදා තියෙනවා. ඒ වගේම අපි සිකුරාදා තියෙනවා. හරි. දැනට ඔයාලට ටයිම් ඇලොකේට් වෙලා තියෙන මේ හැම දවසකම ළමයි රාත්‍රී 7 ඉඳන් රාත්‍රී 9 දක්වා තමයි පන්ති පැවැත්වෙන්නේ. ඔයාලට සැප්තැම්බර් වලින් පස්සේ මේ ටයිම් එක තව වැඩි වෙනවා ඉස්සරහට 7 ඉඳන් 10 7 ඉඳන් 11 වගේ ටයිම් එක වෙනකන් වෙනස් වෙනවා ඉස්සරහට වෙලාවල් වැඩි කරනවා ක්ලාස් එකේ. හරි. ඒතර දැනට මේ ගාන දාලා තියෙන තාමත් අපි 26 ළමයිගේ විභාගය ලියුවේ නේද? 26 ළමයිගේ වැඩ ඉවරයි. යාළුවගේ වැඩ දැන්
මාසෙකට එකමාරට කලින් විභාගයට කලින් අපි ඉවර කරලා තියෙනවා. ඒතර යාළුවගෙත් මේ දවස්වල ටික පේපර් ඩිස්කෂන්ස් යනවා, ආයි පාඩම් මතක් කරනවා. ඔයාලටත් එහෙම තමයි. ඔයාලත් විභාගේ ලියන්න එනවා කියලා ඉවරලා අපි විභාගයේ දවස වෙනකන් අපි පොඩි දේවල් අපිට පුළුවන් විදිහට අපි වෙලාවල් වෙන් කරලා වෙලා ළමයි වෙනුවෙන් කරනවා. ඒතර ඔයාලටත් විභාගයේ ලියන කාලයක් එනවනේ. කියන්නේ කවුද? දැන් ඔයාලත් 27 අගෝස්තු වල විභාගය ලියනවා. ඒතර ඒ වෙනකන් ඔයා විභාගයේ ලියලා දෙවෙනි පේපරේ ඔයා ලියනකම් අපි ඔයා එක්ක ඉන්නවා. හරි තේරෙනවද? එතකොට කොහොම හරි දාලා ඉවරලා අපි ක්ලාසස් කරලා ඉවරලා ඔයාලත් එක්ක නිරත වෙද්දී මේ සෙනසුරාදා අඟහරුවා සිකුරාදා කියන දවස් තුන තමයි ප්‍රධාන වශයෙන් පන්ති පැවැත්වෙන දැනට ඔයාලගේ මේක ඉස්සරහට තව වැඩි වෙන්න පුළුවන්, තව දවසක් එකතු වෙන්න පුළුවන්, සහ මේ ටයිම් එක ඉස්සරහට තවත් වැඩි වීම සිද්ධ වෙනවා. හරි හරි එතකොට ඔන්න හොඳම ලයිව් ක්ලාසස් ටික යන්නේ සජීවී පන්ති ටික යන්නේ. හරි එතන සජීවී පන්ති ටික ඔය විදිහට යනවා, පිළිවෙලට පාඩම් ටික කවර් කරන් යනවා, ඔයා ටියුට් ටික නිවසරම හම්බ වෙනවා. ඒතර ටියුට් ටික හම්බුනේ නැති ළමයි ඉන්නවා නම් ඒවත් දැනුවත් කරන්න, ටියුට් ටික වගේ නිවසරම හම්බ වෙනවා. ඒ හම්බුනායින් පස්සේ ආට වැඩ ටික කරන් යන්න පුළුවන්. අර රෙකෝඩින් එහෙම ගන්න ළමයෙක් ඉන්නවා නම් ඔයාට සම්පූර්ණ රෙකෝඩින් සෙට් එකෙන් එකපාර හම්බ වෙනවා. එතකොට ඔයාට ටියුට් ඔක්කොම එකපාර ඔයාට ලබා ගන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එක වෙනම මම යන්නේ. ඒක මම පස්සේ පැහැදිලි කරන්නම්. වීඩියෝ එකක් ඔයාලට දාන්න සම්බන්ධයෙන්. හරි. ඒතර ඔයාලා දැන් ලයිව් ක්ලාස් එකේ යන ළමයින් සජීවී පන්තියෙන් ළමයි සජීවී පන්ති ඔන්න ඔය දවස් තුනදී පන්ති පැවැත්වෙනවා. ඒවට සම්බන්ධ වෙන බැරි නිසා සම්බන්ධ වෙලා මොනවාන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් වෙබ්සයිට් එක හරහා රෙකෝඩින් ටික බලන්න පුළුවන්. අන්නේ පහසුකම අපි දීලා තියෙනවා. හරි එහෙනම් විභාගයේ දක්වා ළමයි ඔයාට වෙබ් අඩවිය තුල ඔයාට හිතන්නකො මාසෙ ඉවරනාට පස්සේ ආයෙත් කියනවා ගිය මාසේ මොනවා හරි රෙකෝඩින් එකක් ඉල්ල ගන්න ඕන කියලා ඉල්ලගෙන බලන්න පුළුවන්. හරි ඒ හින්දා ඔයාලට දැන් තියෙන්නේ අවුරුද්දයි දැන් 27 ළමයි පිස්සු කෙලිය ඇති. හරි දැන් 27 ළමයි වෙන හිතු මනාපෙට වැඩ කරා ඇති. දැන් හරියට ප්ලෑන් එකක් හදාගෙන මේ අවුරුද්ද වැඩ කරොත් ඔයා හිතන අර ඔයා දකින අර ඔයාගේ ඒ තුනක ප්‍රතිඵලයට වාට යන්න පුළුවන්. හරි 26 ළමයි මානෙන් හිතුවොත් දැන් හිතන්නකො ඔයාලට හෙට නෙමෙයි අනිත් විභාගේ. හෙට නෙමෙයි අනිත් විභාගේ. දැන් ඒ තැන ඔයා කවදා හරි දවසක ඔයාට ඉන්න වෙනවා. හෙට නෙමෙයි අනිත් විභාගේ. එදාට යන්න කලින් අවුරුද්දකට කලින් මම මේ කියන්නේ ඔයාලට එදාට යන්න අවුරුද්දකට කලින් කියන්නේ දැන් ඔයා හරි ප්ලෑන් එකක් හදාගත්තොත් හොඳ ප්ලෑන් එකක් ඔයා හදාගත්තොත් ඔයාගේ වැඩ ටික කරගන්න පිළිවෙලට පන්ති වලට පිළිවෙලට එනවා පේපර්ස් ටික පිළිවෙලට කරනවා අනිත් සබ්ජෙක්ට් එකත් අන්න ඒ වගේ ලස්සන බැලන්ස් කරනවා ඔයා හිතන ප්‍රතිඵලයට ඔයා දකින්න දෙයට ඔයාට යන්න පුළුවන්. ඉතින් A level ICT සිලබස් එක සම්බන්ධයෙන් මම පොඩ්ඩක් ඔන්න පැහැදිලි කරන්නම් ඊළඟට ඔයාට A level ICT සිලබස් එක සම්බන්ධයෙන්. ඉතින් මේ A level ICT සිලබස් එකේ දරුවනේ පාඩම් 13ක් බලා ගන්න පුළුවන්. දැන් කවුරු හරි ළමෙක් මේ ටික දාගෙන නැත්නම් ඔයාලා දාගන්නකෝ. හරි ඔයා දැනගන්න ඕන දැන් අද ඉඳන් හරි අපි කියන්නේ මොකද්ද කලින් කමක් නැහැ අද ඉඳන් හරි මේ වැඩ ටික පිළිවෙලට ලස්සනට කරන්න ඕනේ. හින්දා ඔයා මුලින්ම A level ICT සිලබස් එකේ තියෙන පාඩම් 13 දැනගන්න ඕන. මොනවද තියෙන පාඩම් 13. හරි මොනවද තියෙන පාඩම් 13. දැන් බලන්න මට නිකන් ළමයි chat එකේ දාගෙන යන්න ඔයාලා ඉස්කෝලේ යන හෝ පන්තිය මේ වෙද්දී ඔයාලට මේ පාඩම් වලින් මොන පාඩම්ද උගන්වන්න යන්නේ වගේ දේක් පොඩ්ඩක් දාගෙන යන්න බලන්න chat එකේ දාගෙන යන්න. මට පේන්න බං ප්‍රයිවට් දාගෙන යන්න. ඔයාලා දැන් කලින් ගියව පන්තියක වෙන්න පුළුවන්. ඔයාලගේ ඉස්කෝලේ වෙන්න පුළුවන්. ඔයාලට මොන වගේ පාඩමක්ද දැන් උගන්වන්න යන්නේ. හරි දැන් උගන්වන්න යන්නේ. හරි සමහරට OS වල ඉන්නවා වෙන්න chat එකේ දාගෙන යන්න ළමයි. OS වල වෙන්න පුළුවන්. සමහර networking වෙන්න පුළුවන්. system development වෙන්න පුළුවන්. සමහර ළමයි logic gate වල ඉන්නවා වෙන්නත් පුළුවන්. හරි එතකොට මේ සිලබස් එකේ මේ තියෙන පාඩම් වලින් මම ඊළඟට පෙන්නන්නම් කොහොමද ලකුණු හම්බෙන්නේ කියලා. හරි කොහොමද ලකුණු හම්බෙන්නේ? දැන් ගොඩක් ළමයි ඉන්නේ මෙන්න මේ පාඩම් දෙක ගාව වගේ තමයි ඉන්නේ 6 7 අතර වගේ. මෙන්න මෙතනින් පල්හැ ළමයි. මෙන්න මේ ටික තමයි ඔයාගේ A level විභාගයේ ඔයාට තියෙන වැදගත්ම පාඩම් ටික. මොනවද මේ? මෙන්න මේ මැද තියෙන හරිය මේ logic gate වල ඉඳන් මෙන්න මේ Python programming web development දක්වා මෙන්න මේ තියෙන මේ පාඩම් සෙට් එකෙන්ම මොකද වෙන්නේ? A level paper එකේ superior ප්‍රශ්න ටිකක් අහනවා. يعني අනිවාර්යෙන් A level paper එකේ වාට ප්‍රශ්න අහන පාඩම් තමයි ඔය පාඩම්. හරි තේරෙනවද? A level paper එකේ අනිවාර්යෙන් වාට ප්‍රශ්න අහන පාඩම් තමයි ඔය පාඩම් ටික. ඉතින් ඔයා එතකොට දැන් මේ 6 7 වගේ පාඩම් වල යන ළමයිට සමහර විට OS පාඩම් වල අවුල් තියනවා වෙන්න පුළුවන්. logic gate නේද? දැන් ඔයාට logic gate පාඩම් වල flip flop වෙන්න පුළුවන්, half adder full adder වෙන්න පුළුවන් නේද? එතකොට එක දේවල් අර්ධාකලක පූර්ණාකලක පිළිපොළ පරිපත. ඉතින් ඔය වගේ දේවල් දැන් ගොඩාක් ඔය තැන් වලින් සමහර විට අහු වෙලා චූටි දේවල් විතරක් අර ෆුට් ටේබල් එකක් ඇඳ ගන්න පුළුවන්. අර හරියට නිසි පරිදි ඔයාට ගිහිල්ලා නැතු ඔලුවට
අර තැන තැන අතරමං වෙලා ඇති. දැන් මේ හරිය හිටියත් මෙන්න මේ හරිය හිටියත් ඔයා මේ උඩ පාඩම් ටිකත් ඔයාට අවුල් වෙලා ඇති. යට පාඩම් කොහොමත් තාම කොහෙවත් කරලා නැහනේ. හරි. ඒතර ඔයාට උඩ පාඩනුත් අවුල් වෙලා ඇති. දැන් අපේ මේ යන ප්‍රෝග්‍රෑම් එකේ ළමයි අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ඔයාලට අර පල්ලහැකට යන්නේ නැහැ. දැන් බලන්න ඕන්න අපි පළවෙනි මාසය තුලදී ඔයාලට නම්බර් සිස්ටම් ලොජික් ගේට් OS ඔය පාඩම් ටික ඔයාලට ෆෝකස් කරනවා. නම්බර් සිස්ටම් පාඩම ලොජික් ගේට් පාඩම ඒ වගේම OS පාඩම. දැන් මේ විදිහ අපි නම්බර් සිස්ටම් මම කියලා දින 4ක් කරලා තියෙනවා. අන්තිම දවසේ නෝර අපි කරනවා. ඊළඟට දෙවෙනි මාසයේ නෙට්වර්කින් පාඩම, තුන්වෙනි මාසයේ අපි ඉන්ෆර්මේෂන් සිස්ටම් කරනවා, හතරවෙනි මාසයේ ඩේටාබේස් පාඩම පිළිවෙලට දාලා දිනවා. මේ පස්වෙනි මාසයේ Python programming. ඒතර හයවෙනි මාසෙත් Python programming. Python කියලා ලොකුම පාඩමක්. සිලබස් එකේ තියෙන ලොකුම පාඩම අපි ලස්සනට කරනවා. සාමාන්‍ය 26 ළමයිට 26 A level කරන ළමයිට අපි Python පාඩම උගන්වලා දෙනවා දවස් 23ක්. දවස් 23ක්. හරි? දවස් 23ක් හෝ දවස් 24ක්. පකින් දවස් 23ක් කියලා හිතන්නකෝ. දවස් 23ක් කියලා කියන්නේ ඔයා ෆිසිකල් ක්ලාස් එකකට එහෙම ගියොත් ළමයි උච්චර කාලයක්ද නේ. දැන් ඔයා කල්පනා කරන්න ඔයා ෆිසිකල් පන්ති යනවනම් ඇඳගෙන ලෑස්ති වෙලා ඊට පස්සේ බස් එකකට ගිහිල්ලා නේද? බස් එකේ තෙරපිලා පන්තියට ගිහිල්ලා සමහරට පන්තියේ පිටිපස්සක වගේ ඉඳගෙන හරියට වැඩ ටික නැති වෙන්න පුළුවන්. පස්සේ සමහරට ඔයාට එන්න බැරිනොත් එහෙම දවසක් දැන් මෙන්න මේ වගේ පාඩම් මෙන්න මේ නෙට්වර්කින් ඉන්ෆර්මේෂන් සිස්ටම් ඩේටාබේස් Python ඔය වගේ පාඩම් වෙබ් ඩෙවලොප්මන්ට් වගේ පාඩම් ඔයාට එන්න බැරි වුණොත් ඔයාට ය아가න්න බැරිනොත් ක්ලාස් එකට ඔයාට ඊළඟ දවසේ කරන දේ කවදාවත් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නොතේරෙන්න පුළුවන්. කරයිද? ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. කියන්නේ ඔයාට රෙකෝඩින් නම් හම්බෙන්නේ නැත්නම් ඔයාට කිසිම සපෝට් එකක් නැත්නම් හරි මම මේ කියන්නේ ඔයාට ඔන්ලයින් ක්ලාස් එක තුල අපේ ක්ලාස් එකේ තියෙන ඇඩ්වාන්ටේජස් තමයි. ඒතර ඔයාට සම්බන්ධ වෙන්න බැරි නම් ළමයි අද සම්බන්ධ වෙන්න බැරිනොත් ඔයාට හිට රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඔයාට පස්සේ රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඔයාට මේ මාසයේ දක්වාම ඔයාට රෙකෝඩින් දාලා දිනවා බලන්න. ඔයා නැවත බලනවා පේපර් ඩිස්කෂන්ස් වලට එනවා. පේපර් ස්ටික් කරනවා. පිළිවෙලට ඔයා වැට්ටික් කරගෙන යනවා. දැන් ඔයාලට ළමයි ලස්සන මේ පිළිවෙලට දාගෙන තියෙනවා. හරි? පේනවද නේද? හරි. එතකොට රෙකෝඩින් ක්ලාස් වලට එහෙම කවුරු හරි ළමයෙක් එනවා ළමයි යාට මේ ඔක්කොම ටික රෙකෝඩින් ගන්න පුළුවන්. මොකද මේ සියලුම දේවල් මේ සියලුම පාඩම් අපි 26 ළමයිට උගන්වපු රෙකෝඩින්ස් අපි ගාව මේ වෙත් තියෙනවා. ඒතර රෙකෝඩින් ක්ලාස් වල රෙකෝඩින්ම බලන්න ආස ළමයි ඉන්නවනම් එයාලා වෙනම අපේ දැන් ගෲප් එකක් තියෙනවා. එයාලා රෙකෝඩින් ඔක්කොම හම්බ වෙනවා. හරි? දැන් ඔයාලටත් මොකක් හරි කිව්වොත් එimhe සර් මට උගන්වන්න කලින් මට Python බලන්න ආසයි මට Python පාඩම දෙන්න බැයිද කියලා දාලා දෙන්න. හරි? තේරුණාද? ඒතර අන්න ඒ වගේ දර ඔයාලට මේ වැඩේ තුළ දැන් අපි මේ වෙද්දි 26ට කරා 25ට කරා හරි 26 ළමයිට කරා 25 ළමයිට කරා දැන් 26 ළමයි මේ අවුරුද්දේ අපේ ළමයි ලොකු ප්‍රමාණයක් විභාගයට ලියන්න ඉන්න 26 ළමයි. ඒතර 27ත් ඔන්න මේ මාස 8කින් දැන් ඔයාලට තියෙන මාස 12යිනේ. දැන් මේ මාස 12යි තියෙන ඔයාලට මාස 8කින් කවර් කරන්න ප්ලෑන් එක හදලා තියෙන්නේ. මාස 8කින් සම්පූර්ණ මාස 8කින් කවර් කරන්න. සම්පූර්ණ මාස 8කින් හරි ඒතරට මාස 4කුත් ඉතුරු වෙනවා සම්පූර්ණයෙන් මාස 4ක් මාස 3ක් ගන්න පුළුවන් පේපර්ස් කරාගෙන නේද විභාගයට ලෑස්ති වෙන්න ඔයාලට මාස 3ක් විතර. එතකොට ඔය මාස 3 තුල අපි නැවත රැපිඩ් රිවිෂන් එකක් යනවා, IT සිලබස් එක මතක් කරනවා, පේපර් කරනවා, ෆුල් පේපර්ස් කරනවා. ඒතර ඔය වැඩ ටික ඔය මාස 3-4ත් යනවා. ඒ 3-4 වා ඉවර කරා කියලා නිකන් ඔයාලට ඉන්න දෙන්නේ නැහැ. හරි? ඒතර ළමයි ඔන්න පිළිවෙලට යන විදිය. හරි? මාස් දෙකේ යන විදිය අන්නර පාඩම් 13 අන්නර පාඩම් 13 ඔයාලට පිළිවෙලට යන විදිය. හරි. දැන් මෙන්න මෙතන තියෙනවා ළමයි. මේව නෝට් කරගන්න ඕනේ මැදගත්තා. ආසන්නතම අවුරුදු දෙකේ. ඒ කියන්නේ ආසන්නතම අවුරුදු දෙකේ මේ ඔය A level papers වල ළමයි මේ ආසන්නතම අවුරුදු දෙකේ ඔයාලා ගිය අවුරුදු දෙකේ ළමයි. ඒ ගිය අවුරුදු දෙකේ A level papers වල කොහොමද ලකුණු හැදිලා තියෙනවම බලන්න ඔයා. දැන් ඔයා මේ ඉගෙනගෙන තියන්නේ මේ පාඩම් දක්වන්නේ තාම ඉගෙන තියෙන මේ පාඩම්. දැන් ඔය නෙට්වර්කින් කරගත්තන් හරියට සබ්නෙටින් ගානක් හදාගන්න බැරි වෙන්න පුළුවන්. අපි ළඟදී පටන් ගමු නෙට්වර්කින් නා. නෙට්වර්කින් කියලා කියන්නේ අපි උගන්වන්න ආසම සුපිරිම පාඩමක්. ජාලකරණී කියලා. හරි? ඉතින් ඕකේ තියෙනවා නෙට්වර්ක් එකට ගිහිල්ලා වෙලා අපි කොහොමද සබ්නෙටින් කරන්නේ. නෙට්වර්ක් ඉන්ජිනියර්ස්ලා පාර්ට් එකක් ඕක. හරි? සබ්නෙටින් කරන උපජාලකරණය කරනවා කියලා. උපජාලකරණය කරන්නේ කොහොමද? तर මේ උපජාලකරණ එක එක ආකාර තියෙනවා. VLSM සබ්නෙටින්, FLSM සබ්නෙටින් මම මේ කියද්දි අපි මේ විදිහට දන්න ඇති. හරි? VLSM සබ්නෙටින්, FLSM සබ්නෙටින් ඔය දේවල් අපි ආයෙ කරනවා. දැන් ඔයාගේ third term එක දැන් ඔයා මේ වෙද්දි තුන්වෙනි වාරය ඉවරයි නේ. දැන් ඔයා යන්නේ 13 වසරේනේ. 13 මාසෙට පළවෙනි වාරෙන් දැන් යන්නේ. ඔයා 13 වසරේ පළවෙනි වාරයට වගේ එද්දි ඔය මාස තුන ඉවර වෙද්දි ළමයි
ඔය මාස 3 ඉවර වෙද්දී ඔයාලට මේ සිලබස් එකේ සැලකිය යුතු ප්‍රමාණයක් නැවත කවර් වෙලා පේනවා. ඔයාලට number system logic gate networking information system පළවෙනි දෙවෙනි පාඩම් database පාඩම් ඔය පාඩම් කවර් වෙලා තියෙනවා. ඒතර ඔයා රෙඩි පිට තමා ළමයි එක්සෑම් එකට වාර විභාගෙට උනත් යන්නේ. හරි. තමයි ප්ලෑන් එක හදලා තියෙන්නේ අපි. හරි. එතකොට 24 ගත්තාම මොන බල නෙමෙයි 24 අවුරුද්දේ පාඩම් වලින් ලකුණු ඇවිල්ලා තියෙන පිළිවෙල මොකෙන්ද වැඩිම ඇවිල්ලා තියෙන්නේ මේ Python programming. මේ Python programming 18ක් 17ක් 18ක් ස්ට්‍රක්චර්ත් අහනවා එසෙත් අහනවා MCQත් අහනවා ස්ට්‍රක්චර්ත් අහනවා එසෙත් අහනවා MCQත් අහනවා. හරි. ඊට පස්සේ database පාඩම් ඊට සමගාමී වැදගත් පාඩම networking කියලා කියන්නේ ඊට සමගාමී වැදගත් පාඩම OS පාඩම් කියලා කියන්නේ ඊට සමගාමී ලොකු වැදගත් පාඩම්. හරි. හරි. logic gate කියලා කියන්නේ හැම අවුරුද්දෙම වගේ ප්‍රශ්න අහන පාඩම්. හරි. දැන් ගොඩක් ළමයි logic gate කියන පාඩම් අයියෝ logic gate නම් අවුලක් නැහැ ලේසි නේද කියලා හිතන් ඉන්න වුණාට ප්‍රශ්න හදාගන්න දද්දී ඒව බලද්දී past papers බලද්දී කරගන්න බැරි වෙන්න පුළුවන්. හරි. එහෙනම් මේ ප්‍රෝග්‍රෑම් එකේ ළමයි අනිවාර්යෙන් ඔයාලගේ අතේ past paper පොතක් තියෙන්න ඕනි. අන්න පළවෙනි දේ ලං කරගන්න ගත්තේ නැත්නම් ගන්න. past paper පොතක් ඔයා ගන්න. සහ අපි ඔය පාඩම් වයිස් ඔයාලට past papers දෙනවා සාමාන්‍යයෙන්. ඒක අපි ගිය මාස සම්බන්ධ ළමයින් දන්න OS වලට අදාළව අදාළ කරන past papers ටියුට්ස් අපේ ඒවලා තියෙනවා. අන්න ඒ වගේ පාඩමෙන් පාඩමට papers ලබා වීම සිද්ධ කරනවා ක්ලාස් එක තුල. හරි. ඒ වගේ මේ weekly papers දැන් අපි අගෝස්තු මාසෙ නම් පිළිවෙලට ඔය දේවල් හම්බේවා වලට. හරි. ඒ papers අන්න ඒ වගේ papers ලබා දීම සිද්ධ වෙනවා. තාමත් අර අලුත් තමයි ගොඩක් ඉන්න හින්දා අපි ගොඩක් දේවල් තාම පටන් ගත්තේ නැහැ. ඔය weekly papers එහෙම අලුත් ළමයි තාම සම්බන්ධ වෙන ගමන් හින්දා. හරි. ඒතර යාලත් එක්ක ලස්සනට වැඩේ කරන් යමු. ඒ හින්දා ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන්ම chat වල දාන්න, message එකක් දාන්න, call එකක් ගන්න අපේ මේ numbers වලට. ප්‍රධාන වශයෙන් දැන් ඔයාලා අපේ number එක දන්නවනේ 0.72 830යි 7985 මේ නම්බර් එකට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේක තියෙනවා අනිවාර්යෙන් WhatsApp message එක දාන්න. හරි. 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 මම හිතනවා පැහැදිලි ඇති. ඔන්න ප්‍රෝග්‍රෑම් එකේ යන විදිය සම්බන්ධයෙන් කතා කරා. ඒ වගේම මෙතන සබ්ජෙක්ට් ලකුණු හැදෙන විදිය සහ සිලබස් එක තියෙන විදිය සම්බන්ධයෙන් දාගත්ත කවුරු හරි ළමයි ලියාගත්තේ නැත්නම් මේක ලියා ගන්න. හරි. කවුරු ළමයි මේක ලියාගත්තේ නැත්නම් මේක ලියා ගන්න. හරි. නේද? අද නම්බර් සිස්ටම් නේද යන්නේ. නම්බර් සිස්ටම් වල ඉතුරු කොටස් ටික අනුපූරක කොටස් තියෙනවා. ඊට පස්සේ කේතනකම කෝඩින් සිස්ටම් තියෙනවා. සයිඩ් මැග්නිටියුඩ් උගන්නන්න තියෙනවා. අද ඒ ටික කතා කරමු. හරි? ඒත් අපිට ඊළඟ දවසේ පුළුවන් ඔය නෙට්වර්කින් වලට වගේ යන්න. නෑ සෝරි ලොජික් ගේට් වලට. ලොජික් ගේට් වලට යන්න පුළුවන්. හරි? ලකුණු වෙන පේලියක් දාගන්න ඕන. ඉන්න. ලකුණු වෙන එකක් දාගන්න. හරි. ලකුණු එන පිළිවෙලක් දාගන්න පුළුවන්. ඒකේ පාඩම් ටික තියෙනවනේ. ලකුණු සාමාන්‍යයෙන් ඇවරේජ් ඇවිල්ලා තියෙන දේවල් වලට දාගන්න පුළුවන් අවුරුදුත් එක්ක. එන ඇවිල්ලා ලකුණු ප්‍රමාණය. හරි. හරි. හරි බලන්න මෙතන ඉන්න ළමයිගෙන් හෑන්ඩ්ස් අප් කරන් යන්න කලින් දවස් ටිකේ නම්බර් සිස්ටම් ටික බලන්න කවර් කරගෙන තියෙන ළමයි හෑන්ඩ්ස් අප් කරන්න බලන්න. කලින් දවස් ටිකේ නම්බර් සිස්ටම් ටික මේ වෙද්දි බැලුවා. මේ වෙද්දි බල්ලා ඉවරයි පොතේ ලියලා තියෙන නෝට් එක. ඒක බලන්න. කලින් දවස් ටිකේ නම්බර් සිස්ටම් ටික බලලා තියෙන්නේ. ඒක බලන්න. බැලුවා එකක් බලන්න තියෙනවා. ඔලික අවුලක් නේ.
බැලුවා. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. අපි බලන් යමු. කරන් යමු. හරි. දැන් අද කරන්න තියෙන අනුපූරක කොටසනේ. අද කරන්න තියෙන්නේ අනුපූරක කොටස. හරි නේද? හරි. 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 අපි මාතෘකාවක් දාගමු දරුවනේ. මාතෘකාවක් දාගමු. එකෙහි අනුපූරක හා දෙකෙහි අනුපූරක. එකෙහි අනුපූරක හා දෙකෙහි අනුපූරක. එකෙහි අනුපූරක හා දෙකෙහි අනුපූරක. First complement and second complement. First complement and second complement. එකෙහි අනුපූරක සහ දෙකෙහි අනුපූරක. නේද? එහෙම ලියන්න ළමයි. පරිපතයක් තුල තියාගන්න. පරිපතයක් තුල දීමය සංඛ්‍යා උපයෝගී කරගනිමින් පරිපතයක් තුල දීමය සංඛ්‍යාව උපයෝගී කරගනිමින් පරිපතයක් තුල දීමේ සංඛ්‍යාව උපයෝගී කරගනිමින් පරිපතයක් තුල දීමේ සංඛ්‍යාව උපයෝගී කරගනිමින් ගණිත කර්ම සිදු කිරීම සඳහා පරිපතයක් තුල දීමේ සංඛ්‍යාව උපයෝගී කරගනිමින් පරිපතයක් තුල දීමේ සංඛ්‍යාව උපයෝගී කරගනිමින් ගණිත කර්ම සිදු කිරීම සඳහා අනුපූරක භාවිතාවේ අනුපූරක භාවිතාවේ අනුපූරක ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි අනුපූරක ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. පළවෙනි එක තමයි එකෙහි අනුපූරක, දෙවෙනි එක තමයි දෙකෙහි අනුපූරක.
අනුපූරක ප්‍රධානාකාර දෙකකේ පළවෙනි තමයි එකෙහි අනුපූරක දෙවෙනි එක තමයි දෙකෙහි අනුපූරක. හරි. හරි. දැන් මේ එකෙහි අනුපූරක ගත්තාම අපි දැන් ඔක සම්බන්ධයෙන් ආයේ වැඩි පැහැදිලි කිරීම ඕනේ නැහැ. අපි කෙලින්ම යමු එකෙහි අනුපූරක වලට දැන්. හරි. කෙලින්ම යමු දැන් එකෙහි අනුපූරක first complement. first complement. first complement. හරි. මේ first complement වල ගත්තාම අපි සාමාන්‍යයෙන් දැන් සංඛ්‍යාවක් පෙන්න ගන්න ඕන ළමයි. දැන් ඔයාට මේ පෙන්න ගන්න සංඛ්‍යාව අපි හිතන්නකෝ මෙයා ධන සංඛ්‍යාවක් කියලා. දැන් මෙයා ධන සංඛ්‍යාවක් නම් අපි මෙයා පෙන්න ගන්න ළමයි බිට් කීයක් පාවිච්චි කරනවද 8ක් පාවිච්චි කරනවා. මෙන්න මෙහෙම. දැන් ඔකට හිතන්න එපා. දැන් මම කියනවා 9 පෙන්නන්න කියලා. 9 එකෙහි අනුපූරක වලින් පෙන්නන්නේ මෙන්න මේ විදිහට. 1.0.1 කියලා පෙන්නනවා. මේ තමයි ධන 9. මෙයා ඍණ 9 කරොත් වෙන දේ තමයි මෙයාව අනිත් පැත්ත හරවන. මේ කියන්නේ මේ බිංදු 1 වෙනවා. බිංදු 1 වෙනවා 1 බිංදු වෙනවා. තේරෙනවද? බිංදු 1 වෙනවා 1 බිංදු වෙනවා. බිංදු 1 වෙනවා 1 බිංදු වෙනවා. දැන් ඔන්න ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. ඔයා ධන සංඛ්‍යාවක් නම් යාව පෙන්වන්න ඕනේ මොනවාගේද ළමයි? බිට් 8කින්. බිට් 8කින් ඔයා මෙහෙම ලියා ගන්නවා. මෙයාව ඍණ කරන්න මේක අනිත් පැත්ත හරවනවා. ඍණ නම් මොකද කරන්නේ? ඍණ සංඛ්‍යාවක් කරන්න නම් ඍණ සංඛ්‍යාවක් කිරීමට මෙයාව නොට් කර්මයට ලක් කරන්න ඕන. නොට් කළ යුතුයි. ඒ කියන්නේ එකේ කට්ටිය බිංදු වෙනවා බිංදු කට්ටිය එක වෙනවා. අනිත් පැත්ත හරව ගන්නවා. අනිත් පැත්ත හරව ගන්නවා. තේරෙනවද නේද? අනිත් පැත්ත හරව ගන්නවා. දැන් ඔයාට කියන්න කිව්වොත් ළමයි මෙන්න මෙහෙම 15 කියලා. මෙයා ධන 15 ඊට පස්සේ ඍණ 15 පෙන්වනවා. ධන 15 කොහොමද පෙන්වන්නේ? බිංදුවයි 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 1 1 1 1. මේක එහා පැත්ත ඍණ 15ට යනවා මොකද 1 1 1 1 බිංදුවයි 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 බිංදුව වෙනවා. එතකොට ඔන්න ධන 15 මේක ඍණ 15. ඔන්න ධන 15 ඊට පස්සේ මෙයා ඍණ 15. අන්නේ දාගන්න එකේ අනුපූරක වලින් ওই දෙක. එකේ අනුපූරක වලින්. හරි. හරි නේද? ධන දශම සංඛ්‍යාවක් හොයද්දී මේ විදිහට ඔයා ලියා ගන්නවා. මේක තේරෙනවද නේද? දැන් මේ 9 හැදිලා තියෙන්නේ කොහොමද ළමයි? 1 2 4 8 8යි 1යි 9යි. 8යි 1යි 9යි මෙයා අනිත් පැත්ත හැරෙනවා. එතකොට මේ විදිහට එනවා. බලන්න තේරුම් ළමයි හෑන්ඩ්ස් අප් කරන්න. තේරුම් ළමයි? කො තේරුණා? හෑන්ඩ්ස් අප් කරගන්න බලන්න. හරිද? ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකේ දාන්න. නෝට් කරගන්න මේක. නෝට් කරගන්න. දැන් අපි ගණනය කිරීම වලට යන්න හදන්නේ. හරි. හරි. ලියාගත්තනේ නේද? හරි. දැන් හිතන්න ප්‍රශ්නක කියනවා මෙන්න මේ වගේ. මම ප්‍රශ්නයක් දෙනවා 15ක ධන 9 කියන කෙනා පෙන්නන්න. දැන් 15 ධන 9 කියන්නේ කවුද? 15 ධන 9 කියන්නේ 24යි. 15 කියලා කියන්නේ 0.4යි 1 4යි. ඊට පස්සේ 9 කියලා කියන්නේ
බිඳුවයි 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 එකයි බිඳුවයි බිඳුවයි එක කියන කෙනා. තොර දැන් මේ 24 හදාගන්න නම් අපි කරන දේ තමයි මෙයයි මෙයයි එකතු කරගන්නවා. 1 ධන 2 බලන්න 0.4යි 1.4යි 0.4යි 1යි බිඳුවයි බිඳුවයි 1 එකයි එකයි බිඳුවයි එහා පැත්තට එකක් ගියා එකයි එකයි බිඳුවයි එහා පැත්තට එකක් ගියා එකයි එකයි බිඳුවයි එහා පැත්තට එකක් ගියා එකේව 3ක් තියෙනවා. එකේව 3ක් කියලා කියන්නේ මෙතන එකයි එහා පැත්තට එකක් ගියා. එකයි. තේරුණාද? දැන් තේරෙන කතාව නේද? එකයි එකයි බිඳුවයි එහා පැත්තට එකක් ගියා එකයි එකයි බිඳුවයි එහා පැත්තට එකක් ගියා එකයි එකයි බිඳුවයි එහා පැත්තට එකක් එහා පැත්තට එකේව 3ක් තියෙනවා. එකේව 3ක් කියන්නේ මෙතන එකක් තියාන එහා පැත්තට එක්කෙනෙක්ව අරගෙන යනවා. දැන් බලන්න ලැබෙන උත්තරේ අපිට 24 බලා ගන්න පුළුවන් ද බලන්න 0යි 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 1යි 1යි 0.3යි 1 2 4 8 16 8යි 16යි කියලා කියන්නේ කවුද? අන්න මේ 16යි 8යි කියලා කියන්නේ 24යි. උත්තරේ මෙන්න මෙයා. උත්තරේ මෙන්න මෙයා. හරි. හරි. පැහැදිලි නේද හදාගත්ත විදිය? දීමේ සංඛ්‍යා දෙක ගත්තා 24. ඔන්න ඔක තමයි පරිගණකය තුළ එකේ හැන පුරක වලින් එකතු කිරීමක් සිද්ධ වෙන විදිහ. දැන් අඩු කිරීමක් වෙද්දී ඔය වඩා පොඩි වෙනසක් තියෙනවා බලමුකෝ. අඩු කිරීමක් වෙද්දී අඩු කිරීමක් කරන විදිය. හරි බලන්න ඔයාලා හදන්න මම කියන්නම් 20ට එකතු කරන්න 12ක් කීයද 32යි කියලා එනවා. හරි. හදන්න බලන්න. දැන් මමත් හදනවා මේ පැත්තේ. 20 කියලා කියනවා 16යි 4යි 8යි 4යි 2යි 1යි 12 කියලා කියනවා 12 කියලා කියන 8යි 4යි මෙන්න මේ විදිහට. ඒතර මේ දෙන්නම එකතු කරනවා. බිඳුවයි බිඳුවයි එකයි එකයි බිඳුවයි එහා පැත්තට එකක් ගියා එකයි එකයි බිඳුවයි එහා පැත්තට එකක් ගියා එකයි එකයි බිඳුවයි එහා පැත්තට එකක් ගියා. හරි. මෙතන බිඳුවයි බිඳුව 1 2 4 8 16 32. හරි. ඔය විදිහට ගන්න පුළුවන්. හරි. හරි. ඔන්න ඔහම තමයි එකතු කිරීම හදන්නේ. මේවා ගණන් අහනවා. හරි. මේ ගණන් අහනවා. දැන් ඊට පස්සේ මම ආයි ගානක් දෙනවා දරුවනේ. ආයි ගානක් දෙනවා. ඒක තමයි ළමයි 15න් අඩු කරන්න 9ක්. 15න් අඩු කරන්න 9ක්. 15න් 9ක් අඩු කරාම උත්තරේ කීයද එන්නේ? උත්තරේ එනවා ධන 6යි කියලා. හරි. මේක අපි පෙන්වන්නේ කොහොමද 15ට එකතු කරනවා ඍණ 9ක්. අන්න ඔන්න ඔය ගත්තා ළමයි උත්තරේ 6ම තමයි. කියන්නේ දැන් ඔයා 15න් අඩු කරනවා 9ක් කියලා දැම්මත් එකයි. ඒක තේරෙන්න ඕනේ. 15ට එකතු කරනවා ඍණ 9ක් කිව්වත් ඒත් එකයි. ඔක තේරුම් ගන්න. කියන්නේ කතන්දරේ මෙන්න මෙහෙම වෙන්නේ. දැන් ඔයාට ළමයි මං කිව්වොත් එහෙම 100න්
අඩු කරනවා 25ක් කියලා දාන එක ඒකම සමානයි 100ට එකතු කරනවා ඍණ 25ක් කියලා දාගෙන එක. තේරෙනවද? පැහැදිලිද? 100ෙන් අඩු කරනවා 25ක් කියන වගේ එක තමයි ඒකම තමයි 100ට එකතු කරනවා ඍණ 15ක් කියලා කියනවා. දන්නව නේද? මේ එකතු කිරීම ඇතුලෙන් ගුණ වුණාට පස්සේ මොකද වෙන්නේ? 100ෙන් 25ක් අඩු කරනවා. හරිනේ? හරි. හරි. එතකොට දැන් මේ ප්‍රශ්නේ මේ තැන හොඳට තේරුම් ගන්න ඕන. මේ තැන. දැන් බලන්න එතකොට වෙන දේ මම ගන්නවා 15 දැන් අපිට ධන ඕනේ 15නේ 15 1 ඊට පස්සේ 9 ගන්නවා 9 මේ අපිට ඍණ 9 ඕනේ වෙන්නේ ඔය විදිහට. ඒතර කරන දේ තමයි මේ දෙන්නම එකතු කරනවා. මෙයා 1 මෙයා 2 1 ධන 2 දැන් බලන්න ඍණ 9නේ මෙයා ධන මෙයා ඍණ ඊට පස්සේ ඊට පස්සේ 1 බිඳුවයි 1 බිඳුව දෙක දෙන්න එකතු කරනවා 1 බිඳුවයි කීයද වෙන්නේ 1 බිඳුවයි එහා පැත්තට එකක් ගියා මෙතන 1 බිඳුවයි එහා පැත්තට එකක් ගියා 1 බිඳුවයි එහා පැත්තට එකක් ගියා 1 බිඳුවයි එහා පැත්තට එකක් ගියා එකේව දෙකයි කියන්නේ බිඳුවයි ළමයි එහා පැත්තට එකක් වෙනවා එකේව දෙකක් කියන්නේ බිඳුවයි එහා පැත්තට එකක් වෙනවා මේ පයින් බිටුවට අපි කියන්නේ කැරි බිට් නැත්තම් මෙයාට කියනවා ආනිත බිටුව කියලා මොකද්ද කියන්නේ ළමයි කැරි බිට් කියලා කියනවා එහෙම නැත්තම් මෙයාට කියනවා ආනිත බිටුව කියලා දැන් මේ ගණනය කිරීම කරන වෙලාවේදී ඔය ආනිත බිටුවට අපි යම්කිසි දෙයක් කරනවා මොකක්ද දන්නවද කරන්නේ මේ ආනිත බිටුව අරන් ඉවර වෙලා මම මේක යටින් දාන්න මේ උඩින් දාන්න මේ පැත්තෙන් මේ ආනිත බිටුව අරන් ඉවර වෙලා 4යි බිඳුවයි 1 බිඳුවයි 1 මේ ආනිත බිටුව යටට එකතු කරගන්නවා ආනිත බිටුව එකතු කරගන්නවා මාන්න 1 බිඳුවයි එහා පැත්තට එකක් ගියා 1 ඊට පස්සේ ඉස්සරහට බිඳුව 5ක් දාලා තියෙනවා එතන උත්තරේ මොකද උනේ දැන් මෙතනින් කරපු දේ තමයි මෙන්න මෙයා කැරි බිට් එකනේ කැරි බිට් එක එකතු කරනවා දෙන්නද කැරි බිට් එක එකතු කරනවා හරි නේද කැරි බිට් එක එකතු කරන උත්තරේ හොයාගන්න පුළුවන් උත්තරේ මොකක්ද දෙන්නේ 8යි කියලා එනවා සෝරි 8යි නෙමෙයි කීයද බං 6යි 4යි 2යිනේ 4යි 2යි 6යි ඕක කොහොමද ඉතින් 15 වෙන 9ක් අඩවනවා 6යි කියන උත්තරේ ගන්නවා එතන මෙතන උත්තරේ 6 කියලා එනවා දැන් ඕක හොඳට මතක තියාගන්න ඔය එළියට පයින් කැරි බිට් එක තියෙනවා නම් ඒ කැරි බිට් එක ආයෙ එකතු කරනවා එහෙම නැත්නම් මෙතන උත්තරේ කීයද දෙන්නේ උත්තරේ ඉන්නේ 4යි 1යි 5යි කියලා 5 එන්නේ නැහනේ වැරදිනේ හරි බලන්න මට ඒක තේරුණා නම් හෑන්ඩ්ස් අප් කරන් යන්න බලන්න ඕක බලන්න චමත් ශකිල සුපුන් තෝබන්න කතන්දරේ තේරෙනවනේ හෑන්ඩ්ස් අප් කරගෙන යන්න දැන් මම ඊළඟට ආයි ගානක් දෙනවා හදන්න ඕන තනියෙන් ඈ කො chat එකේ දා යන්න හරිනේ හරි එළගිරි සුපිරි හරි දැන් මම කියනවා හදන්න කියලා 30න් අඩු කරන්න 30න් 12ක් අඩු කරන්න කියලා කියනවා. ඒ කියන්නේ උත්තරේ කීයද දෙන්නේ? උත්තරේ එන්න ඕනේ 28යි. 28යි නෙමෙයි 18යි. 18යි. මේකම ලියන්න පුළුවන් 30ට එකතු කරනවා ඍණ 12ක් කියලා ඒත් උත්තරේ එන්නේ 18යි. බලන්න මේක හදන්න ගන්න දැන්. මේක හදන්න ගන්න ටක් ගාලා.
ටක් ගාලා මට හදලා WhatsApp එකට දාන්න බං. ටක් ගාලා WhatsApp එකක් දාන්න. ටක් ගාලා විනාඩි දෙකක් දෙනවා. විනාඩියක් දෙනවා. විනාඩියක් දෙකක් දෙන්න. හා. හදන්න බං. හදලා ටක් ගාලා WhatsApp එකක් දාන්න. නැත්නම් chat එකට දාන්න Zoom එකේ. ටක් ගාලා හදන්න. ටක් ගාලා හදන්න. ටක් ගාලා හදන්න. තර 30 ඕ 30 ඍණ 12 කියලා ගන්න බෑ. 30 ධන ඍණ 12 කියලා තමයි ගන්නෙ. 30 ධන ඍණ 12. ඔදාන් යන WhatsApp එකක් හරි නැත්නම් Zoom එකට හරි දාන්න. හරි. කො ආන්සර්ස් දැම්මද? මම බලන්න ආන්සර්ස් දැම්මද? ඔව්. අර නම් එකට දාන්න. ටයි දෙකේ නම් එකට දාන්න. හරි. හරි. අපි හදමු. දෙන්නෙන් දාලා තිබ්බනේ. හරි. හරි. බලන්න 30 ඍණ 12. 30 ඍණ 12 මේ එකේ අනුපූරක දෙකේ අනුපූරක තියෙන වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් අඳුර ගන්න ඕනේ ඈ. වෙනස්කම් අඳුර ගන්න ඕනේ. 30 30 කියලා කියන්නේ අපිට 30 ගන්න පුළුවන් 10 16 8 4 2 1 ඔය විදිහට ඉස්සරහට බිංදු 3යි. ඊට පස්සේ 12 ගත්තාම 8යි 4යි ඍණ 12 කරගන්න ඕනේ මෙයාව. එහෙනම් අනිත් පැත්ත හරව ගන්නවා. ඒතර මෙයාලා දෙන්න තමයි එකතු කරගන්නේ 1යි 2යි. ඔය දෙන්නව. 1 ධන 2. 1 කියලා කියන්නේ කවුද? බිංදු 3යි 1/4යි බිංදුවයි. මෙතන 1/4යි බිංදු 2යි 1/2යි.
එකතු කරන්න දෙන බිඳුවයි එකයි 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 බිඳුවයි එහා පැත්තට එකක් ගියා එකයි එකයි බිඳුවයි එහා පැත්තට එකක් ගියා එකයි එකයි බිඳුවයි එහා පැත්තට එකක් ගියා මෙතන එකයි එහා පැත්තට එකක් ගියා බිඳුවයි එහා පැත්තට එකක් ගියා බිඳුවයි එහා පැත්තට එකක් ගියා බිඳුවයි ඊට පස්සේ එහා පැත්තට එක්කෙනෙක් පයින්නවා එයා බයින කෙනා තමයි කැරි බිට් එක කියලා කියන්නේ හරි නේද? ඒතර වෙන දේ තමයි බිංදු 3යි 1යි බිංදු 3යි එකට එකතු කරනවා එකක්. 1යි 1යි බිංදුවයි එහා පැත්තට එකක් ගියා 1යි බිංදු 2යි 1. ඊට පස්සේ බිංදු 3. උත්තරේ කීය දෙන්නේ 18යි නේද? 18 කියලා කියන්නේ අපි ගත්තාම මෙතන 16යි 16 2යි 18යි හරිනේ. හරි. හරි. බලන්න මේ විදිහ උත්තරය ආවද කියලා බලන්න හෑන්ඩ්ස් අප් කරන්න. බලන්න මේ විදිහ උත්තරය ආව නම් හෑන්ඩ්ස් අප් කරන්න බලන්නකෝ. චමත් සුබුන් කො තමයි. තාන්න බලන්න හෑන්ඩ්ස් අප් කරන් යන්න. එහෙම හැදුවනම්. තාම හැදුවේ නේ. ඕ දාන්න. හරි නේද? හරි දාගන්න. හරි ඊට පස්සේ අපි දැන් ඍණ ගණන් එන ප්‍රශ්නකුත් බලන්න ඕන. ඍණ ගණන් එන ප්‍රශ්නකුත්. බලමුකෝ අපි ඍණ ගණන් එන ප්‍රශ්නකුත්. හරි. දැන් මෙතන 30 ඍණ 12නේ තියෙන්නේ. අපි ඊළඟට ගාන හදමු 12 ඍණ 30 කියලා බලන්න. 12 ඍණ 30 කියලා කියන්නේ ඍණ 18යි. දැන් මේකේ ගත්තොත් එහෙම 12 ධන ඍණ 30 කියලා ගත්තොත් මොකද වෙන්නේ? ඍණ 18යි. හරි. 12 ගත්තාම බිංදුවයි 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 8යි 4යි බිංදු 2යි. ඊට පස්සේ 30 ගත්තාම 30 කියලා කියන්නේ මෙතන 16යි 8යි 4යි 2යි 1යි 31යි කියන 30යි. දැන් මේක ඍණ 30 කරන්න නම් අනිත් පැත්ත හරවන්න ඕනේ. 1යි 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 බිංදුවයි 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 1. දැන් මේ දෙන්නව එකට එකතු කරගන්න ඕනේ 1 ධන 2. බිංදු 4යි 1යි 1යි බිංදුවයි බිංදුව 1යි 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 බිංදු 4යි 1. හරි. බිංදුවයි 1යි 1යි මෙතන බිංදුවයි මෙතන 1යි මෙතන 1යි මෙතන බිංදුවයි මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි. දැන් උත්තරය හිතන උත්තරේ ඇවිල්ලා තියෙනවද කියලා දේ බලන්න. දැන් මේ ඇවිල්ලා තියෙන ඍණ 18ද? දැන් මේ ඇවිල්ලා තියෙන උත්තරේ කවුද වෙන්න ඕන ළමයි? මේ ඇවිල්ලා තියෙන උත්තරේ වෙන්න ඕන කියලා තමයි ඍණ 18ද කියලා මේ ඉන්නේ බලන්න ඕන. දැන් අපි සාමාන්‍ය ඍණ 18 හදාගන්නේ කොහොමද? දැන් බලන්න 18 කියලා කියන්නේ 18 කියලා කියන්නේ 1 2 4 8 16. 16යි 2යි 18යි. මේක අනිත් පැත්ත හැරෙවුවාම මොකද්ද වෙන්නේ? ඍණ 18 හැදෙනවා. ඔන්න ඔය විදිහට. දැන් මෙයා කවුද ළමයි එහෙනම්? මෙයා ඍණ 18 තමයි. තේරුණාද? ඔන්න ඔප්පු කරන්න පුළුවන් ඕ. ඔප්පු කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාට මේක අරන් ඉවරලා ඒක දෙපැත්තට හැරෙව්වත් හරි. ඒ කියන්නේ 1යි 1යි 1යි
0.11 0.1 අරන් ඉවරලා මේක එහා පැත්තට හැරෙව්වත් උතන එන්නේ 18යි. ඒ කියන්නේ 18 අනිත් පැත්ත යනවා ඍණ 18 තමයි හැදෙන්නේ. හරි. මේ ප්‍රශ්නේ තේරුම් ළමයි hands up කරන්න බලන්න මේක තේරෙනව නේද? මේ කතාව මේ ඍණ 18 හැදෙන විදිය. දැන් මේ දෙන්න එක දුන්නා මත ආයේ උත්තරේ කවුද? මේ ඍණ 18. නැතුව මේ වෙන සංඛ්‍යාවක් නෙමෙයි ඈ. වෙන සංඛ්‍යාවක් නෙමෙයි. ඔයාලට පෙන්වන්න බලනවා ඍණ 18 මේ. ඔයාලට මේ සංඛ්‍යාව දීමේ වලින් දීලා අහන්න පුළුවන් එකේ අහන පුර වලින් මේ සංඛ්‍යාව කවුද කියලා. හරි. ඒ වෙලාවට වඩා උත්තරේ දී ගන්න පුළුවන් මේ ඍණ 18 ඉන්නේ කියලා. තමයි. හරි බලන්න තේරුම් ළමයි hands up කරන් යන්න. තේරුම් ළමයි. දාගන්න. හරි ඊළඟට මම දෙනවා තව ගණන් ටිකක් මේ ගණන් ටික හදන්න ඕනි. දැන් එකේ අනුපූරක වලින් ගණන් හදලා ඇති. දැන් ඊළඟට දෙකේ අනුපූරක වලින් යන්න ඕනි. දෙකේ අනුපූරක පැත්තට. එකේ අනුපූරක වලින් පස්සේ දැන් අපි යමු දෙකේ අනුපූරක පැත්තට. මම මේ දෙන ගණන් ටික ඔයාලට ගෙවල් වලින් හදන්න ඕනි ඈ. හදන්න ඕනි. 62 ඍණ 30. 62 ධන. එතන මෙහෙම පළවෙනියෙන් කියනවා නෑ නෝ. පළවෙනි එක 50. ඊට පස්සේ මම කියනවා පෙන්වන්න කියලා 25. මම ප්‍රශ්නයක් කියනවා 50 ධන 25 කියලා. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නයක් කියනවා 50 ඍණ 25 කියලා. ඊට පස්සේ දෙනවා පස්වෙනි ප්‍රශ්නේ 25 ඍණ 50 කියලා කියනවා. ඔය විදිහට. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ මම ගන්නවා 70 ධන 10. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ 70 ඍණ 10. 9 වෙනි ප්‍රශ්නේ 10 ඍණ 70. 11 වෙනි ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නේ බං 10 වෙනි ප්‍රශ්නේ 70 ඍණ 50. දාගන්න. ප්‍රශ්න ටික දාගන්න. ඔය ටික එකෙහි අනුපූරක වලින් හදන්න ඕනේ. මෙයාලා මොනවයින් හදන්නේ? එකෙහි අනුපූරක වලින්. එකෙහි අනුපූරක වලින් හදන්න ඕන. දාගන්න. පිළිතුරු අරන් අන්තිමේදී අනුපූරකය දෙකෙහිද එකෙහිද කියලා ලියන්න ඕනද නැහැ. එහෙම ලියන්න ඕනේ නැහැ. වචන එකේ අනුපූරක ආශ්‍රයෙන් කියලා දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රශ්නේ කියනවා අපිට මොන අනුපූරක වර්ගද පාවිච්චි කරන්න ඕනේ කියලා. ප්‍රශ්නේ කියනවා පාවිච්චි කරන්න ඕන අනුපූරක වර්ගය. හරි. ඉතින් අර එකෙහි දෙකෙහි කියලා එහෙම අර යටින් එක දෙක දාන්න ඕන ගමන් එහෙම නැහැ.
හරි. හරි නේද? හරි. ඊට පස්සේ අපි දාගමු ඔන්න එකෙහි අනුපූරක ටික හරි. දැන් යන්න හදන්නේ දෙකෙහි අනුපූරක වලට. ඊළඟ මාතෘකාව දාගන්න දෙකෙහි අනුපූරක. දෙකෙහි අනුපූරක second complement. දෙකෙහි අනුපූරක second complement. දෙකෙහි අනුපූරක second complement. හරි. මේ විදිහට දාගමු ළමයි පරිගණකයක් තුළ දීමේ සංඛ්‍යා පරිගණකයක් තුළ දීමේ සංඛ්‍යා පරිගණකයක් තුළ දීමේ සංඛ්‍යා එකතු කිරීම පරිගණකයක් තුළ දීමේ සංඛ්‍යා එකතු කිරීම ඊට පස්සේ අපි කියනවා වැඩි කිරීම පරිගණකයක් තුළ දීමේ සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම හා බෙදීම යන කාර්යයන් පරිගණකයක් තුළ සිදු කිරීම සඳහා යන කාර්යයන් පරිගණකයක් තුළ සිදු කිරීම සඳහා දෙකෙහි අනුපූරක භාවිතා වේ. 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 හරි හරි. දැන් මේකේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. අපි ඒක නෝට් එක අවසානයේම දාගමු. රයිට්. මෙන්න මෙහෙමයි. දැන් මේ ධන සංඛ්‍යාවක් පෙන්නන විදිහ ළමයි එකෙහි වුණත් දෙකෙහි වුණත් ඕන එකක එහෙම්ම තමයි. දැන් මම ගත්තොත් 12 කියන කෙනා ගත්තොත් 12 කොහොමද පෙන්වන්නේ? 8යි 4යි මෙන්න මේ විදිහට. ධන සංඛ්‍යාව කිසිම වෙනසක් නැහැ. ධන සංඛ්‍යාව එලෙසම තමයි. ධන සංඛ්‍යාව මේ විදිහටම තමයි පෙන්නගන්නේ. හැබැයි මෙයා ඍණ 12 කරගත්තොත් ඍණ 12 පෙන්වන්නේ මීට වඩා වෙනස් විදිහකට. ඒ කියන්නේ මෙතන බිංදු 1 වෙනවා. බිංදු 1 වෙනවා. ඊට පස්සේ මෙයාට එකක් එකතු කරගන්න ඕන. වෙනස තියෙන්නේ මොකද්ද? මෙන්න මේක අනිත් පැත්තේ හැරෙව් එක සාමාන්‍යයෙන් එයා මොන අනුපූරක ගණයද ළමයි? එකෙහි අනුපූරක වගේනේ. එකෙහි අනුපූරක ආකාරය වගේ තමයි එයා. එයාට එකක් එකතු කරනවා. මොකද කරන්නේ? එකක් එකතු කරනවා. ඊට පස්සේ මෙයා සෙකන්ඩ් කම්ප්ලිමන්ට් තත්ත්වයට පත් වෙනවා. ඉබාන්න මේ 1 බිංදුවයි එහා පැත්තට එකක් ගියා. 1 බිංදුවයි එහා පැත්තට එකක් ගියා. 1 ඊට පස්සේ බිංදුවයි 1 හරි නේද? 1 බිංදුවයි එහා පැත්තට එකක් ගියා. 1 බිංදුවයි එහා පැත්තට එකක් ගියා. 1 බිංදුවයි. ඒතර මෙන්න මේ විදිහට හදාගත්තා. ඒතර මෙයා තමයි ළමයි ඍණ 12 කියන කෙනා. ඍණ 12 කියන කෙනා මේ ඉන්න දෙකෙහි
අනුපූරක වෙලි. තේරුණා නේද? මේ ඉන්න ඍණ 12 දෙකෙහි අනුපූරක වෙලි. හරි නේද? ඔන්න එකෙහි අනුපූරක සහ දෙකෙහි අනුපූරක කතන්දරේ. හරි. හරි. දැන් ඔන්න ඔය වෙනස තේරුම් ගන්න ඕන. ඍණ සංඛ්‍යාවක් හොයද්දී අනිවාර්යෙන් මොකද වෙන්නේ? අනිත් පැත්ත හැරෙව එකක් එකතු කරා. රයිට්. ඊට පස්සේ හිතන්න මම 15 ගත්තොත් 15 අපිට ගන්න පුළුවන් මේ විදිහට. මේක ඍණ 15 වුණොත් මොකද වෙන්නේ? අනිත් පැත්ත හැරෙව්වා. මෙයාට එකක් එකතු කරා. 0.1 0.3 ඔන්න ඔය විදිහට. හරි නේද? ඒතර මෙයා තමයි දෙකෙහි අනුපූරක කෙනා. හරි. ඍණ 15 දෙකෙහි අනුපූරක. ඍණ 15 දෙකෙහි අනුපූරක. මේක අනිත් පැත්ත හැරෙව්වා. අනිත් පැත්ත හරවලා එකක් එකතු කරා. හරි නේද? 15 ගත්තා. 15 අනිත් පැත්ත හැරෙව්වා. එකක් එකතු කරා. හරි. හරි. දැන් මේකේ මේ ධන සංඛ්‍යා එකතු කිරීම හිම ඒවා අර එකෙහි අනුපූරක වගේම තමයි මම දැන් අවසානයේ මේ දෙකේම වෙනස පෙන්වන්නම් දෙපැත්තට අරගෙන ඉවර වෙලා. දැන් මම ගත්තොත් ළමයි 15 ධන 12 කියලා. මොකක්ද උත්තරේ එන්නේ? 15 ධන 12 කියලා කියන්නේ 27යිනේ. 27යි. 15 කියලා කියන්නේ 0.0.0.0.1 12 කියලා කියන්නේ 0.0.0.1 මේ දෙන්න එකතු කරනවා. මෙයා 1 මෙයා 2. තර 27 හැදෙන එකේ අනුපූරක වුණත් දෙකේ අනුපූරක වුණත් මේ එකතු කිරීමේ විදිහ හැමම තමයි ධන සංඛ්‍යා. ධන සංඛ්‍යා එකතු කරන විදිහ. 0.1 මේ පැත්තට එකක් ගියා 1යි. එහා පැත්තට ඊට පස්සේ 1යි. ඔන්න විදිහට ගන්නවා. හරි. එතන 1 2 4 8 16 16යි 8යි 24යි 24යි 3යි 27යි. හරි.
හරි. හරි නේද? හරි. ඊළඟ එක බලමු. 15 ඍණ 12 කියලා තියෙනවා. මෙයා අපි උත්තරය ගත්තොත් මෙයා ගෙනවා කීයද? 3යි කියලා. මේක අපිට පෙන්වන්න වෙන්නේ 15 ධන ඍණ 12 කියලා. හරි. හරි. ඒතර 15 ගත්තාම 15 කොහොමද ඉන්නේ? බිඳුවයි 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 1යි 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 1 කියලා ඉන්නවා. 12 ගත්තාම 12 කොහොමද ඉන්නේ? 1යි 1යි බිඳුවයි බිඳුව කියලා ඉන්නවා. ඊට පස්සේ මෙයා ඍණ 12 කරගන්නවා. මේක අපි එකතු කරගන්නවා 1යි 2යි 1 ධන 2 1යි 1යි බිඳුව එහා පැත්තට එකක් ගියා. මෙතන එකේව 3යි. ඒ කියන්නේ මෙතන එකක් තියාගත්ත එහා පැත්තට එකක් ගියා. 1යි 1යි බිඳුවයි එහා පැත්තට එකක් ගියා. 1යි 1යි බිඳුවයි. මොකද උනේ පැටළුණාද? ඉතර දෙක ගන්නයි 15 ඊට පස්සේ අනිත් පැත්ත හරවගත්ත 12 වැරදුනා. දැන් දෙකේ හන පුරගෙන ඍණ 12 නෙමෙයි මේ පෙන්වන්නේ. මේ එකේ හන පුරක ඍණ 12 නේ. දෙකේ හන පුරක හරවගද්දී මේ හරවගත්ත එකාට එකක් එකතු කරා. 1යි 1යි බිඳුවයි එහා පැත්තට එකක් ගියා. 1යි 1යි බිඳුවයි එහා පැත්තට එකක් ගියා. 1යි බිඳුවයි 1යි 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 1 කියලා ගන්නවා. මෙයා දෙවෙනි එක. පස්සේ 1 ධන 2 බිඳු 4යි 1ඒව 4යි. ඊට පස්සේ 1ඒව 4යි බිඳුවයි 1යි බිඳු 2යි එකතු කරනවා. 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි 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 බිඳුවයි එහා පැත්තට එකක් ගියා. 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 එහා පැත්තට එකක් ගියා. හරි. මෙතනදී වෙන දේ තමයි ඔන්න ඩිෆරන්ස් එක තේරුම් ගන්න මේ දෙන්නගේ මේ දෙකේ වෙනස් තේරුම් ගන්න. මෙතනදී මේ එන කැරි බිට් එක තියෙනවා ළමයි. ආනිත පිටුව කියන කෙනා මෙයා නොසලකා හරි. තේරුණාද? ඒතර මෙයා නොසලකා හරි. ඒතර නොසලකා හැරියට පස්සේ පාවිච්චි වෙන්නේ මෙන්න මේ කෑල්ල. කියන්නේ 0.6යි 6යි එකේව 2යි ඔන්න ඔය විදිහට. හරි නේද? ඒතර මෙයා හරින්නේ එතකොට උත්තරේ 3නේ එන්න ඕනේ 3නේ එන්න ඕනේ. හරි ඔය විදිහට. ඔය විදිහට දාගන්න පුළුවන්. දාගන්න එක හරි. හරි නේද? ඒතර මෙතනින් මේ කැරි බිට් එක නොසලකා හරීම සිද්ධ වෙනවා. ආනිත පිටුව නොසලකා හැරීම සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ
ඊට පස්සේ මේ වගේ මම තව ගාණක් හදලා පෙන්නන්නම් ඔයාලට ඍණ වෙන ගාණක් තව ඍණ වෙන ගාණක් හදමු. තව ඍණ වෙන ගාණක් මේ 24න් අඩු කරන්න 10ක් උත්තරේ 14යි 24 ධන ඍණ 10 කියලා කියන්නේ 14යි 24 ගත්තාම 24 අපි හැදෙන විදිය ගත්තොත් එම 16යි 8යි ඊළඟට මෙතන 10 ගත්තාම 8යි 2යි 10යි හරි මෙතන ඍණ 10 බවට පත් කරගන්න 1 1 1 1 බිංදුවයි 1යි බිංදුවයි 1යි මේකට අපි එකක් එකතු කරගන්න 1 1 බිංදුවයි එහා පැත්තට එකක් ගියා 1යි 1යි බිංදුවයි 1යි 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 1යි. ඒතර එකතු කරගන්න ඕන දෙන්න තමයි මෙන්න මේ දෙන්න. මෙයා පළවෙනි එක මෙයා දෙවෙනි එක. 10 නේද කියන්නේ 10 නෙමෙයිද ගත්තේ බං 8යි 2යිනේ 8යි 12 නෙමෙයිනේ 10නේ 8යි 2යි ඒක අනිත් පැත්තේ හැරෙවුවා ඍණ හරි මේ දෙන්නනේ හරි හරි බිංදු 3යි 1 ඒවා 2යි බිංදු 3යි ඊට පස්සේ 1 ඒවා 4යි බිංදුවයි 1යි 1යි බිංදුව මේ දෙන්න එකතු කරගන්න ඕනේ බිංදුවයි 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 එහා පැත්තට යන්න දෙන්න බිංදුවයි 1යි 1යි මෙතන බිංදුවයි 1යි 1යි මෙතන 1යි 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 බිංදුවයි එහා පැත්තට එකක් ගියා 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 මෙයා තමයි කැරි බිට් ත්‍රියා මොදරන් එයාව නොසලකා හරි ඒතර උත්තරේ කීය දෙන්න උත්තරේ එන්න 14 උත්තරේ එන්න 14 ඔන්න උත්තරේ එන්න 14 හරි නේද දාගන්න කැරි බිට් එක නොසලකා හරියට පස්සේ උත්තරේ ඔන්න 14 විදියට ආවා හරි නේද මේකෙත් අපි ගණන් ටිකක් දෙන්නම් ඈ හරි ඊළඟට හරි ඊළඟට අපි ගාණක් බලමු ළමයි 10න් අඩු කරනවා 24ක් 10න් අඩු කරනවා 24ක් ඒ කියන්නේ උත්තරේ කීය දෙන්නේ ඍණ 14යි 10 ධන ඍණ 24 කියලා කියන්නේ උත්තරේ ඍණ 14යි 10 කියලා කියන්නේ බිංදුවයි 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 1යි 1යි බිංදුවයි බිංදුව ඊට පස්සේ 24 කියලා කියනවා 24 කියලා කියන්නේ කීයද 16යි 8යි නේද බිංදුවයි 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 1යි 1යි බිංදුවයි බිංදුවයි බිංදුව. ඒතර මෙයාව ඍණ 24 කරද්දී අනිත් පැත්තට හරව ගන්නවා 1යි 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 බිංදුවයි බිංදුවයි 1යි 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 එකක් එකතු කරනවා මේකට 1යි 1යි බිංදුවයි එහා පැත්තට එකක් ගියා 1යි 1යි බිංදුවයි එහා පැත්තට එකක් ගියා 1යි 1යි බිංදුවයි එහා පැත්තට එකක් ගියා මෙතන 1යි බිංදුවයි 1යි 1යි 1 හරි
මේ ඉන්නේ කවුද? ඍණ 24. ඒතර එකතු කරන්න ඕනේ කොයි දෙන්නද? මෙයාවයි මෙයාලා දෙන්න. දැන් මෙතනදී අපි හදා ගන්න ඕනේ කවුද ළමයි? ඍණ 14 නේ උත්තරේ දෙන්න ඕනේ. බලමු ඍණ 14 ඒකද කියලා. මේ දැන් ඔන්න අනුපූරක ගණන් වල හොඳම හරිය යන්නේ 0.4යි 1යි 1යි 0යි 0. එකේ ඒවා 3යි 0යි 1යි 0.3. මේ දෙන්න එකතු කරගන්න ඕනේ. 0යි 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 1යි 0යි 1යි 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 0යි එහා පැත්තට එකක් ගියා 1යි 1යි 1. right. දැන් මේ ඉන්නේ ඍණ 14ද කියන එක බලන්න ඕනේ. මේක බලන විදිහක් කොහොමද බලන්නේ? ඔයා ගන්නවා මේ උත්තරේ දරුවනේ මම මේක ක්‍රම කීපයට කියන්නම්. දැන් මේක ඔයාට එකපාර 14ද කියලා පේන්නේ නැහැ. ස්ටේකට පේන්නේ නැහැ. ඩක් ගාලා බැලුවහම පේන්නේ නැහැ සාමාන්‍ය. හරි. ඔයා මෙයා ගන්නවා 1යි 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 0යි 1යි 0.2යි 0යි 1යි 0.2යි මෙයාව අනිත් පැත්ත හැරෙව්වා 1යි 0යි 1යි 1 මෙයාගෙන් එකක් අඩු කරා බලන්න නිකන් අපි හදලා බලමු දැන් 14 එනවද කියලා 14 කියලා කියන්නේ කවුද ළමයි 8යි 4යි නේද නේ ඔව් 8යි 4යි නේ 14 8යි 4 තමයි 14 පොඩ්ඩක් ඉන්නකෝ මෙහෙම නැත්නම් අපිට පොඩි කිරමු අර අනිත් විදිහට මම බලනකොට 14 දාලා ඉවරලා 14යි කියලා කියන්නේ 0යි 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 8යි 4යි 0යි 0 මෙයා ඍණ 14 බවට පත් කරගන්න 1යි 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 0යි 0යි 1යි 1 එකතු කරා 1යි 1යි 0යි එහා පැත්තට එකක් ගියා මෙතන 0යි එහා පැත්තට එකක් ගියා 0යි 1යි 1යි එහා පැත්තට එකක් ගියා 0යි 1යි 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 1 කියලා ගන්නවා ඔය විදිහට හරි ඒතර හරි දැන් බැලුවාම එහෙම බැලුවාම නම් උත්තරේ හරි මේ ඍණ 14 තමයි තියෙන්නේ හරි මේ ඍණ 14 තමයි දෙකේ විදිහට ඉන්නේ මේ මෙයා එනවා එයා තමයි ඉන්නේ හරි දැන් ඔයාට මෙහෙම බලා ගන්නත් පුළුවන් හරිය ඍණ 14ද මෙතන ඉන්නේ කියලා තේරෙනවද ඔයා සාමාන්‍ය 14 ලියලා දෙකේ අනුපූරක වලින් හදලා ලියා ගන්න හරි එහෙනම් මෙතන කවුද ඉන්නේ මේ 14 කෙනෙක් නාට ඔයාට true ආයි ප්‍රශ්නයක් නැහැ මෙයාවම අරන් ඉවරලා ඔයා හොඳට මෙයාවම දැන් මෙයාවම අරගෙන ඉවර වෙලා එහා පැත්තෙන් මේ එකක් අඩු කරලා ආයි අනිත් පැත්ත හරවලා බලමු බලන්න ඒක ඔන්න එක ක්‍රමයක් ඈ මේක ප්‍රශ්නක ඇහුවයි විභාගේ ප්‍රශ්නක මේක අහලා තිබ්බා පෙන්නන්නේ කොහොමද කියලා 1යි 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 0යි 1යි 0යි 0ෙන් එකක් අඩු කරගන්න එකක් අඩු කරගන්නවා මේ එකක් බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ හින්දා එහා පැත්තෙන් ගන්න බලනවා එහා පැත්තේ හින්දා මෙහා පැත්තේ එකක් ඉන්නවා ඒක මෙහා පැත්තට රංගෙන් දෙන්නෙක් විතර රං වෙනවා මේ දෙන්නගෙන් එක්කෙනෙක් මේ පැත්තට රං වෙනවා ඒ හින්දා මේ පැත්තට දෙන්නෙක්ව අරන් වෙනවා එක්කෙනෙක් අයින් වෙනවා ඒතර දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් ගියාම ඉතුරු වෙනවා එකයි මෙතන එකයි මෙතන බිඳුවයි බිඳුවයි එකයි 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 එක කී විදිහට එනවා මේ මොකද උනේ හරි දැන් මේක අඩු කරගත්තනේ අඩු කරගත්තා මේක අනිත් පැත්තට යන්නේ දැන් මොකදරන්නේ එකක් අඩු කරගත්තා එකක් අඩු කරගත්තා ඊට පස්සේ දැන් මෙයාම අනිත් පැත්ත හරවන්න 0යි 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 1යි 1යි 0යි 0 මෙයා කවුද ඉන්නේ මෙයා 4 මෙයා 8 4යි 8යි කියලා කියන්නේ 14යි 14යි තේරුණාද අපි හොයාගන්න විදිය මේක හොයාගන්න විදිය හරිනේ එතන මේක තමයි එක මෙතඩ් එකක් යන හරි එහෙම නැත්නම් ඔයා උත්තරේ දන්නවනම් ඔයා උත්තර අනිත් පැත්ත හරවලා ඒක නොට් කරලා බලනවා එකක් එකතු කරලා බලනවා එහෙම නැත්නම් ඔයා මේ හදාගන්න ඍණ 14 කියන කෙනාට එයාව අරන් ඉවරලා එයාගෙන් එකක් අඩු කරලා ඉවරලා ඒ අඩු කරලා එන සංඛ්‍යාව ඉන්නවනේ එයාව නොට් කරලා බලනවා දාගන්න
හොයාගන්න. ඒකෙන් ගෙදර වැඩ කියලා දාලා තියෙන්නේ මොකද්ද? මොකද්ද ඒ? හරි. හරි. හරි නේද? හරි. එතකොට ඔන්න ඔය වගේ එන උත්තරේ හොයාගන්න විදිය හොඳට බලා ගන්න. දැන් මම ඔන්න ප්‍රශ්න කිහිපයක් දෙනවා දෙකේ අනුපූරකලුත් හදන්න. දෙකෙහි අනුපූරක ආශ්‍රයෙන් විසඳන්න. හරි. පළවෙනි එක 40 ධන 12, දෙවෙනි එක 40 ඍණ 12, තුන්වෙනි එක 12 ඍණ 40, ඊළඟට හතරවෙනි එක 70 ඍණ 20, පස්වෙනි එක 20 ඍණ 70. ඔන්න ඔයගේ ගන්නවා. ඊළඟට හයවෙනි එක 40 ධන 20, පස්සේ 40 ඍණ 20, අටවෙනි එක 20 ඍණ 40. දාගන්න බලන්න මේ ටික දෙකේ අනුපූරක ආශ්‍රයෙන් හදන්න. හරි නේද? හරි. ඉතින් අපිට මේකේ තව ඊළඟට කතා කරන්න තියෙන ඊළඟ දවසේ කෝඩින් සිස්ටම්ස් තියෙනවා. කේතන ක්‍රම කොටස. කේතන ක්‍රම කොටස තියෙනවා. ඊට පස්සේ කේතන ක්‍රම වලින් පස්සේ අපිට ඊටකින් පස්සේ තව ලොකු කොටසක් නෑ ඉතිරිලා. කේතන ක්‍රම කොටස තියෙනවා. ඊට පස්සේ
ඒ ටිකෙන් පස්සේ ළමයි මේකේ ප්‍රශ්න සාකච්ඡා කරන දෙන පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න තියෙනවා. හරි ඒ ටික තමයි ඉතුරුලා තියෙන්නේ. හරි 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 එතකොට ළමයි දැන් අපි තව සතියකින් පස්සේ ලොජික් ගේට් පාඩම පටන් ගන්නවා. ඒ වගේම ඊළඟට ලොජික් ගේට් පාඩමත් එක්ක දැන් OS පාඩමේ ෆයිල් මැනේජ්මන්ට් කොටස යනවා මේ වෙද්දී. ෆයිල් මැනේජ්මන්ට් කොටස ගොනු කළමනාකරණය කොටස යනවා. ඊට පස්සේ නෙට්වර්කින් වල නෙට්වර්කින් ඇඩ්‍රස් පටන් ගන්නවා මේ අගෝස්තු මාසේ අන්තිමට. නෙට්වර්කින් ඇඩ්‍රස් කොටස ජාල ලිපින කියන කොටස. නෙට්වර්ක් පාඩම ගත්තාම නෙට්වර්ක් පාඩමේ පාර්ට් දෙකක් තියෙන එකක් තමයි තියරි පාර්ට් එකක්. ඒ වගේ තියෙනවා ඇඩ්‍රසින් පාර්ට් එකක්. හරි ඇඩ්‍රසින් පාර්ට් එක පටන් ගන්නවා. හරි. හරි. එහෙනම් මම හිතනවා අද කියලා දුන්න දේවල් හරි අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ හොඳින් තේරුණා. ඉතින් අලුත් ටොපික් එකකට යන්න දැන් ලොකු ටයිම් එකක් නැහැ. මොකද අපිට තියෙන චේතන ක්‍රම කියන කොටස චේතන ක්‍රම කියන කොටසට ලොකු කොටසක්. ඒතර ඒකේ චේතන ක්‍රම ප්‍රධාන වශයෙන් හතරක් කතා කරනවා. BCD, ASCII, Unicode ඊට පස්සේ EBCDIC ඔය වගේ චේතන ක්‍රම කතා කරන්න තියෙනවා. ඒතර ඒක තමයි ප්‍රධාන වශයෙන් ඉතුරු වෙලා තියෙන්නේ. අපි ඒ ටික හැමුණොත් ඊළඟ දවසේ කතා කරමු. එහෙනම් අපි ඊළඟ දවසේ ක්ලාස් එකෙන් හම්බ වෙලා ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන්ම මෙන්න මේ නම් එකට WhatsApp message එකක් දාන්න 0.72 830යි 79යි 85 කියන නම්බරයට WhatsApp message එකක් දාන්න. හරි එහෙනම් හැමෝටම අයිබෝන් බයි.